එක දවසින් $10,000ක් මම කලින් වීඩියෝගේ ඔයගොල්ලන්ට කියලා දුන්නා මොබයිල් ෆෝන් එකෙන් කොහොමද ට්‍රේඩ් කරන්න කියලා. මම ඒකෙදි ඔයගොල්ලන්ට account එකක් හදන තැනේ ඉඳලම accumulate කියන method එකෙන් කොහොමද ට්‍රේඩ් කරන්න කියලා ඔයගොල්ලන්ට අදහසක් දුන්නා මොන විදිහටද ඒක වෙන්නේ කියලා. මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට accumulate කියන method එක අපි කොහොමද indicators කිහිපයක් පාවිච්චි කරලා ඊට වඩා හොඳ විදිහට මාකට් එක ඇනලයිස් කරලා ට්‍රේඩ් කරන්න කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මම මේක ඔයගොල්ලන්ට වෙනද වගේම රියල් account එකෙන් තමයි ට්‍රේඩ් කරලා පෙන්නන්නේ. හැබැයි මම $10,000ක් හෙව්වට ඕගොල්ලෝ $10,000ක් හොයන්න යන්න එපා. ඕගොල්ලෝ මේකට පොඩි ගාණක් දාලා $10,000ක් එක දවසට හොයනවා. ඒ වගේ දේවල් ඔලුවට ගන්න එපා. මම $10,000ක් හොයන්නේ මට ඒකේ රිස්ක් එක ගන්න පුළුවන් නිසා සහ මම මේ platform එකේ ගොඩක් කල් ට්‍රේඩ් කරලා මට අදහසක් තියෙනවා මොන විදිහද ට්‍රේඩ් කරන්න ඕනේ කියලා. ඕගොල්ලෝ මේකට ආපු ගමන් කීයක් හරි ඩිපොසිට් කරලා එක දවසකින් එක ඩබල් කරලා ඒ විදිහට කරන්න යන්න එපා. ඕගොල්ලෝ පොඩි බැලන්සස් හිමීට අප් කරගන්න බලන්න. මම හැමදාම කියනවා වගේ තමන්ගේ රිස්ක් එක මැනේජ් කරගන්න බලන්න. මේ ට්‍රේඩින් කියන්නේ ඇත්තටම රිස්ක් මැනේජ්මන්ට් එකක්. තමන්ගේ රිස්ක් එක හරියට මැනේජ් කරගන්න පුළුවන් කෙනාට ලස්සන ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම ආයෙත් කියනවා මේක මම এডুকেෂන් පර්පස් තමයි කරන්නේ. මම ඕගොල්ලන්ට මේ මම දන්න දේවල් තමයි ඕගොල්ලොත් එක්ක බෙදාගන්නේ. එතකොට ඕගොල්ලෝ දන්න දේවල් එක්ක මේකේ මොනවා හරි ගන්න දෙයක් තියෙනවා නම් මේවා පාවිච්චි කරලා ඕගොල්ලෝ ලොස් වෙන එක නෙමෙයි වෙන්න ඕනේ. ඕගොල්ලෝගේ තියෙන බැලන්සස් අප් කරගන්න පුළුවන් එක තමයි මේවා පාවිච්චි කරලා ඕගොල්ලෝ කරන්න ඕනේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට කොහොමද මේ වැඩේ කරන්න කියලා බලන්න. ඉතින් මම Derive Go app එකට යනවා මගේ මොබයිල් ෆෝන් එකෙන්. ඔයාලා කලින් වීඩියෝ එක බලන්න මම ඒකෙන් කියලා තියෙනවා කොහොමද මේ app එක අරගෙන ඒ වැඩ ටික කරගන්නේ, කොහොමද ට්‍රේඩ් කරන්නේ, accumulator method එක මොකක්ද, account එකක් හදාගන්නේ කොහොමද, මේ දේවල් මම පල්ලෙහා link එකේ දාලා තියෙනවා description එකේ. ඒක බලන්න ඕගොල්ලෝ. ඉතින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් දැන් මෙතන මගේ USD 100ක් තියෙනවා මගේ මේ real account එකේ. accumulator කියන method එකේ තමයි මම ඉන්නේ. ඒ වගේම මම මේ growth rate එක 104ක් දාලා තියෙනවා. 104න් 4 profit එක වැඩි වෙවි යන්න තමයි දාලා තියෙන්නේ. trade amount එක මම $10ක් දාලා තිනවා. take profit එක $1ක් කියලා දාලා තිනවා. ඒ කියන්නේ profit එක $1ක් ආපු ගමන් trade එක අයින් වෙනවා ඔටෝම. එහෙම තමයි මේක වෙන්නේ. දැන් මම ඉස්සෙල්ලා මෙතන volatility index බලන්න එපා. අපි මොන market එකේද ඉන්නේ කියලා. මේ market එකට ඔයාලට මෙතනින් ගිහිල්ලා ඔයාලට volatility index 10ද 25ද 50ද මොකක්ද කියලා තෝරගන්න පුළුවන්. මේ 1s කියන එක නැතුව අනිත් එක. ඉතින් මම මෙතන 10 එකේ ඉන්නම්. එකත් හරි. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට market එක යනවා. ඔයාලට එතන බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ කොටුවක් තියෙනවා. අන්න ඒකට ඔයා යන්න. හරි. ඒ ගියාට පස්සේ දැන් ඔන්න මේ මාකට් එක තමයි තියෙන්නේ. මෙතන ඕගොල්ලොන්ට මෙන්න මේ මෙතන තියෙන අයිකන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම ඉන්ඩිකේටර්ස් ටික එනවා. අපි මෙතනදී දාගන්නවා ඉන්ඩිකේටර්ස් දෙකක්. ඒ තමයි MACD කියන එකයි Bollinger Band කියන එකයි. ඉතින් දැන් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් MACD කියන ඉන්ඩිකේටර් එක යට තියෙනවා Bollinger Band කියන ඉන්ඩිකේටර් එක අපේ මාකට් එකට දෙපැත්තෙන් මෙහෙම වැටිලා තියෙනවා. තව ඉරි කෑලි දෙකක් එක්ක කොහොමද තියෙනවා Bollinger Band කියන එක. ඉතින් මම මේක ටිකක් zoom out කරගන්නවා. මේක අපි PC එකෙන් කරන මීට වඩා ගොඩක් හොඳට අපිට පේනවා. හැබැයි මේකේ ෆෝන් එකෙන් කරනකොට ඩිස්ප්ලේ එක පොඩි නිසා අපිට ඉතින් ඒකේ අපහසුතාවය දරා ගන්න වෙනවා. මෙතන ඕගොල්ලොන්ට දේවල් දෙකක් ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඒ තමයි මේ Bollinger Band කියන ඉන්ඩිකේටර් එක ගොඩක් පළල් වෙන්න. මේ බලන්න මෙතන පළල්. ඒ පළල් වෙන්න මේ MACD කියන යට තියෙන ඉන්ඩිකේටර් එකත් මේ බලන්නකෝ ගොඩක් පල්ලෙහාට විහිදිලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් පරතරයක් පෙන්වනවා. ඔන්න මම zoom කරලා පෙන්නන්න බලන්නකෝ. දැන් මෙතන පරතරය අඩුයි Bollinger Band එකේ. ඒ වගේම මෙතන MACD එකෙත් ලොකු විහිදීමක් නැහැ. මෙතන මේ තියෙන රේඛාවට එක හා සමාන නිකන් ළඟින් තමයි යන්නේ. ලොකු උස් පහත් වීමක් නැහැ. දැන් බලන්නකෝ මේ වෙලාවෙත් මාකට් එක සෑහෙන උස් පහත් වීමක් තියෙනවා. Bollinger Band එකත් ගොඩක් පළල්. ඒ වගේම MACD එකත් උඩටයි පල්ලෙහාටයි ගොඩක් විහිදෙනවා. මේ වෙලාවේ කියන ට්‍රේඩ් එකක් දාන්න හොඳ වෙලාවක් නෙමෙයි. ඒ වගේම මේ ඉන්ඩිකේටර් දෙකත් එක්කම මම අර කලින් වීඩියෝ එකේ කියලා දුන්නා වගේ මේ ස්ටැට්ස් ගැනත් බලන්න ඕනේ. ඒ කියන්නේ අන්තිමට මාකට් එක ටච් වෙලා කොච්චර ටික් ගානක් ගියාද කියන ඒ ස්ටැට්ස් දිහා බලන්නත් ඕනේ. ඒ ස්ටැට්ස් ගැන දන්නේ නැත්නම් මම ආයෙ කියන ඕගොල්ලෝ කලින් වීඩියෝ එක බලලා එන්න අනිවාර්යෙන්ම. ඒක බැලුවම ඔයාට මේ දේවල් ටික ඔක්කොම ප්‍රශ්න එක निराකරණය කරගන්න පුළුවන්. ඉතින් එතකොට දැන් අපි දේවල් තුනක් දිහා බලනවා. Bollinger Band එකයි, MACD එකයි, ස්ටැට් එකයි. මෙතනදී අපි මේ ට්‍රේඩ් එක එතකොට ගන්න මොන වෙලාවේද? මෙතනදී අපි මේ ට්‍රේඩ් එක ගන්නේ මේ Bollinger Band එකේ මේ උඩයි යටයි ඉරි දෙක තියෙනවනේ. ඒ දෙක අපේ මාකට් එකේ උඩ බැරි එකයි යට බැරි එකයි තියෙනව නේද? අන්න ඒ හා සමාන මට්ටමකට හීනි වෙන්න ඕනේ. හරිද? මේකේ පරතරේ ඒ අපේ මාකට් එකේ උඩ බැරි එකේ යට බැරි එකේ එන ගානට හා සමාන ගානකට එච්චරම වෙන්න ඕනෙත් නෑ. හැබැයි ඒ හා සමාන වෙන්න ගොඩක්ම පරතරය අඩු වෙන්න ඕනේ. ඒත් එක්කම පල්ලෙහා තියෙන MACD එකේ විහිදීමත් සෑහෙන්න අඩු වෙන්න ඕනේ.
ඊට පස්සේ මේ දෙකම හරිනම් අපි ඊළඟට බලනවා මේ ස්ටැට් එක දිහා. මේ දෙකම හරි ගිහිල්ලත් ස්ටැට්ස් එකේ ඔයා හිතන්නකෝ 70ක් 80ක් ගිහිල්ලා කියලා. අපි එහෙනම් ඒත් මේ ට්‍රේඩ් එක ගන්න නැහැ. ඒතකොට මේ තුනම ගැලපෙන්න ඕනේ ටිකක්. ඒ තුනම ගැලපෙනවා නම් අපි යන්නේ මේ වෙලාවේ ට්‍රේඩ් එකක් දානවා. මම දැන් පෙන්නන්න. ඔන්න දැන් හොඳ වෙලාවක් මම මෙතනදී ට්‍රේඩ් එක දැම්මා. මම පොඩ්ඩක් මෙතන ෆ්‍රීස් කරලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. මේ බලන්නකෝ මේ ට්‍රේඩ් එක දැම්ම වෙලාවේදී මේ බොලිංග බෑන්ඩ් එකත් අපේ මේ මාකට් එකේ උඩ බැරිය එකටයි යට බැරිය එකටයි ගොඩක් ළඟින් තමයි යන්නේ. කියන්නේ බොලිංග බෑන්ඩ් එක සෑහෙන පරතරය අඩුයි. ඒ වගේම MACD එකත් මේ බලන්නකෝ ලොකු පල්ලෙහාකට විහිදීමක් නැහැ. ඒත් එක්කම ස්ටැට් එකත් අපේ 15යි තියෙන්නේ. ඒ කියන්නේ මාකට් එක මූවමන්ට් 15යි ගිහිල්ලා තියෙන අන්තිමට බැරි එකට ටච් වුණාට පස්සේ මාකට් එක. ඉතින් ඒ තුනම ගැලපෙන නිසා තමයි මම මෙතනදී මේ ට්‍රේඩ් එක දැම්මේ. අපි දැන් බලමු. ඔන්න හරි $1.25ක් මට ඒ ට්‍රේඩ් එකෙන් ප්‍රොෆිට් එක ආවා. මං ඉතින් ඒත් එක්කම තව එකක් දාන්නම්. මේ ඕගොල්ලෝ මෙහෙම කරන්න යන්න එපා. මං ඉතින් මං කිව්වනේ කලිනුත් මගේ රිස්ක් එක මට මැනේජ් කරන්න පුළුවන් නිසා මං එහෙම දාන්නේ. ඒකත් මම ප්‍රොෆිට් කරා බලා ගන්න පුළුවන්. මම තවත් ට්‍රේඩ් එකක් දැම්මා. ඒ කියන්නේ මම ට්‍රේඩ් 3ක් දැම්මා. ඉතින් ඒ ට්‍රේඩ් එකත් වින් කරා ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. දැම්මම එක තැන එක ළඟ ට්‍රේඩ් 3ක් දාලා තියෙනවා. මේ ට්‍රේඩ් 3 මම $3.75ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ආයෙත් මේ බොලිංග බෑන්ඩ් එකෙන් පොඩ්ඩක් එහාට යනවා. අපේ මාකට් එකේ ඒ වගේම MACD එකත් පල්ලෙහාට විහිදෙනවා. ස්ටැට්ස් වලත් දැන් මාකට් එක ටච් නොවි සෑහෙන වෙලාවක් ගිහිල්ලා තියෙන. ඉතින් ඒ වගේ වෙලාවක තව එක දිගට දාගෙන යන්නේ නැහැ. ඉතින් මම මේ 3 දැම්මෙත් ඒක මං ඉස්සෙල්ලා කිව්වා වගේ ආයෙත් කියනවා මට ඒක මේක ලොස් වුණත් මට ඒක දරා ගන්න පුළුවන් නිසා මම ඕගොල්ලන්ට ඒක දාලා පෙන්නුවේ. ඉතින් මයි මාකට් එක මේ වෙලාවේ හරියන්නේ නැහැ කියලා මට පේන්නේ. ඒ නිසා මම පොඩ්ඩක් ආයෙ මේ මාකට් එකෙන් අයින් වෙනවා. මම volatility index 50ට යනවා. 50ට ගිහලා අපි පොඩ්ඩක් බලන් ඉමු. ඔව් ඒක නම් ලොකු volatility ගතියක් නැහැ. ප්‍රශ්නයක් නැහැ අපිට. ඒ වුණාට ස්ටැට්ස් වල බලන්නකෝ. අන්තිමට ටච් වෙලා දැන් සෑහෙන ටික්ස් ගානක් ගිහිල්ලා තියෙන. ඉතින් ඒක නිසා හරියන්නේ නැහැ. කොයි වෙලේක හරි මාකට් එකට ටච් වෙන්න පුළුවන්. මම ටිකක් වෙලා ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. ඔන්න දැන් මාකට් එක ටච් වුණා. ඔන්න දැන් ටික්ස් දෙකක් විතර ඉඳලා දැන් දානවා මම ආයි මගේ ට්‍රේඩ් එකක්. ඔන්න ඒක මම ප්‍රොෆිට් කරා. දැන් අපි ට්‍රේඩ් 4ක් දාලා තියෙන්නේ. ඉතින් මම තවත් ට්‍රේඩ් එකක් දාන්නයි. හැබැයි මේ වෙලාවෙ ඉච්චර ට්‍රේඩ් එකක් දාන්න හොඳ වෙලාවක් නෙමෙයි. ඒක මම ප්‍රොෆිට් කරාට මේ වෙලාවේ මාකට් එක ටච් වෙන්න ඉඩකඩ සෑහෙන්නම වැඩි. මම ආයෙත් මේ මාකට් එකෙන් ටිකක් අයින් වෙලා volatility index 100ටම යන්න. ඒකට ගිහලා මම ඒකේ ට්‍රේඩ් එකක් දානවා. ඔන්න ඒ ට්‍රේඩ් එකත් මම ප්‍රොෆිට් කරා. දැන් අපි ට්‍රේඩ් 5ක් දාලා තියෙනවා. ඉතින් ට්‍රේඩ් 4ක් 5ක් දැම්මම ඉතින් හොඳටම ඇති ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ වෙලාවෙත් මම $7කට වඩා ප්‍රොෆිට් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න බලන්න ඊළඟ ට්‍රේඩ් එකේ තියෙන දේ මොකක්ද කියලා. ඊළඟ ට්‍රේඩ් එක මම ලොස් වෙනවා. මෙන්න ආයිත් බලන්නකෝ. මං ඒක බලන් හිටියේ නෑ. එක ළඟ දාගෙන ගියා. මෙන්න මේක තමයි මේකෙන් වෙන්නේ. මට මෙන්න මේක තමයි පෙන්වන්න ඕනුනේ. ඕගොල්ලෝ එක ළඟ ට්‍රේඩ් දාගෙන ගියොත් වෙන්නේ මෙන්න මේක. මාකට් එකට වෙන්නේ මොකක්ද කියලා චුට්ටක් බලාගෙන ඉන්න ඕනේ. දැන් මෙතනින් බලන්නකෝ. මෙතනින් මේ මාකට් එක පල්ලෙහාට එන්න ගත්තා. බොලිංග බෑන්ඩ් එකනොත් පල්ලෙහාට අපේ බැරියර්ස් දෙකම පල්ලෙහාට ඇවිල්ලා MACD එකත් මේ බලන්න සෑහෙන දුරස් වෙන්න ගත්තා. අන්න බලන්න එතන දැන් මොකද්ද මේ උනේ කියලා. MACD එකත් එන්න පල්ලෙහාට යනවා. බොලිංග බෑන්ඩ් එකත් දෙපැත්තට විහිදෙනවා. ඒ කියන්නේ මේ වෙලාව අපිට හොඳයිද ට්‍රේඩ් එකක් දාන්න නැහැනේ. අන්න ඒක තමයි වෙන්නේ. එක දිගට ට්‍රේඩ් දාගෙන ගියොත්. ඕගොල්ලෝ වල ට්‍රේඩ් 7ක් 8ක් දාලා හොයපු ප්‍රොෆිට් එක ඕගොල්ලන්ට නැති වෙනවා. මේ විදියට කෑලස් විදියට ට්‍රේඩ් එකක් දාන්න ගියොත්. ඕගොල්ලෝ මෙන්න මෙතන පොසිෂන් වලට ගියොත් එහෙම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕපන් වෙලා තියෙන දැනට යන කොන්ට්‍රැක්ට්ස් මොනවාද, ඒ වගේම ක්ලෝස් වෙච්ච ඒවා කරලා ඉවර වෙච්ච ට්‍රේඩ් මොනවාද කියලා. මම ක්ලෝස් එකට යන්න. ඒ ගියට පස්සේ මෙතන ඕල් ටයිම් කියලා තියෙනවා. මම ඉතින් ටුඩේ කියන එක දාගන්න. මම අද දාපු ට්‍රේඩ් ටික ඕගොල්ලන්ට පෙන්නන්න ඔක්කොම. එතනින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් $15.46ක USD ප්‍රමාණයක් මම ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරලා තියෙනවා. ඒ වගේම ට්‍රේඩ් 10ක් දාලා තියෙනවා. ඕගොල්ලෝ දැන් බලන්න ඇති කොහොමද අර එකක් ලොස් වෙලා මම 15ක් ප්‍රොෆිට් කරේ කියලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම මෙතන $2 දෙකක් වෙනම ප්‍රොෆිට් කරලා තියෙනවා. ඊට පස්සේ කරපුවම ඊට පස්සේ මම මෙන්න මෙතන ඇකියුමුලේටර් කියලා බලන්න
මෙතන $20ක කන්ට්‍රැක්ට් එකක් මම දාලා තියෙනවා. $17ක් ප්‍රොෆිට් කරලා තිනවා. මම ඒක සෑහෙන ඇනලයිස් කරලා ඒක අර ටේක් ප්‍රොෆිට් කියන ටික එක අයින් කරලා මම මේ කන්ට්‍රැක්ට් එක ගොඩක් වෙලා යන්න දුන්නා. ගොඩක් වෙලා යන්න දීලා $20ක් දාලා $17ක ඕගොල්ලොන්ට බලාගන්න ප්‍රොෆිට් එකක් කරන් දෙනවා. ඒකෙන් තමයි මම මගේ අර ලොස් එක රිකවර් කරගත්තේ. ඕගොල්ලෝ එහෙම ලොස් වුණොත් ඊළඟ ට්‍රේඩ් එකේ එහෙම දාලා ලොස් එක රිකවර් කරගන්න යන්න එපා. මම ඒක පෙන්නුවේ නැත්තේ මේ වීඩියෝ එකේ. අපි ඒක ඉස්සරහට බලාගමු කොහොමද අපි එක දිගට ට්‍රේඩ් කරනකොට ගොඩක් දුර ට්‍රේඩ් දානකොට කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඕගොල්ලොන්ට දැන් මේකෙදි කොහොම පෙන්වනවා නම් එහෙම ඒ ට්‍රේඩ් එක දිහා දැකලා ආස හිතිලා ඕගොල්ලෝ ඊළඟටත් ඒ විදිහට ට්‍රේඩ් කරන්න පටන් ගන්නවා. මොකක් හරි එකක් ලොස් වුණොත් ඒ ලොස් එක රිකවර් කරගන්න කියලා හිතාගෙන ඒක පස්සෙන් දුවලා තමයි ඊට පස්සේ තියෙන ඊළඟ ටිකත් නැති කරගන්න. ඒකයි මම ඒ ටික පෙන්වන්නේ. නැත්නම් මම තව පල්ලෙහාට ගිහිල්ලා පෙන්වන්න. මේ දෙන්න අපි අර ලොස් වෙච්ච $10 ඊට පස්සේ අපේ අර අපි කලින් දාපු $10 ට්‍රේඩ් ටික තියෙනවා. $1.2.5 ගානේ 1 2 3 4 5 6ක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි බොලිංග බෑන්ඩ් එකයි MACD කියන ඉන්ඩිකේටර්ස් දෙකම ඇකියුමුලේටර් කියන මෙතඩ් එකට යූස් කරන්නේ. ඉතින් මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති මොන විදිහටද මේ වැඩේ වෙන්නේ කියලා. ඕගොල්ලෝ බොහොම ඉවසීමෙන් මේවා කරන්න. මම හැමතිස්සෙම ඒක නිතරම ඕගොල්ලොන්ට කියනවා මේ ට්‍රේඩින් වගේ දේවල් අනිවාර්යෙන් රිස්කි දේවල්. ඒතර මේකට ඕගොල්ලෝගේ සල්ලි දාලා කරන නිසා බොහොම කල්පනාවෙන් මේවා කරන්න ඕනේ. ඉතින් අපේ ඩ්‍රයිව් වීඩියෝ සීරීස් එකේ මම ඊළඟටත් තව වීඩියෝ ඉස්සරහට අරන් එන්නම්. තව එක මෙතඩ් කොහොමද කරන්නේ ඇනලයිස් කරන ක්‍රම මේ වගේ ගොඩක් දේවල් මම ඔයගොල්ලන්ට අරන් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම්. ජය වේවා.